හරි අපි කියමු ගාන හදන්න. මේක රූප සටහන් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. ABට BD සමාන්තරයි කියලා දීලා තියෙනවා. CB කෝණයේ අංශක 70ක් කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ AEB කෝණය ප්ලෑනක් හදාගමු. AEB කෝණය මෙහෙමනේ. බාහිර කෝණයක්. අපිට පුළුවන් නේද අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව අංශක අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව මේ බාහිර කෝණයට සමාන කරලා මේ AUB කෝණය ගන්න අපි එහෙම ප්ලෑන් කරමු. හරි. දැන් යන් අපි ගාන හදන්න. දැන් මේ අපිට ප්ලෑනක් තියෙනවා. යන්න ඕනේ පාත් එකක් දැන් අපි දන්නවා. ඒ පාත් එකට අනුව ගානේ දීලා තියෙන ඒවා අපිට හොයන්න පුළුවන් ඒවා ඉස්සෙල්ලා ලකුණු කරගන්න. එතකොට තමයි මේ ජ්‍යාමිතික ගණන් හදන්න පුළුවන්. හරියට. මම බලන්න ගානක් හදන හැටි මාත් එකම ගානක් කටපාඩම් නෙමෙයි හිතන්න. අපි හිතලා හදමු. හරිද? දැන් ACට BD සමාන්තරයි කියලා දීලා තියෙනවනේ. දැන් ඔය කට්ටිය බලන්න මෙන්න මේ අංශක 70යි මෙන්න මේ කෝණයයි මොන කෝණ වෙනවද? ඒ කියන්නේ ACB කෝණයයි CBD කෝණයයි මොන කෝණද? ඒකාන්තර කෝණ නේද? මේ ඒකාන්තර කෝණ නේද? එතකොට ACB කෝණයේ අංශක 70යි නම් එතකොට මෙතන CBD කෝණය කීයද? අංශක 70ක් වෙන්න ඕනේ. EC නැත්නම් EBD කෝණය අංශක 70ක් වෙන්න ඕනේ. මේ කෝණය තමයි අංශක 70. ඒක හරි. දැන් අපි මොකද ඉස්සෙල්ලාම පාත් එක හිතුවේ මොකක් හරි ත්‍රිකෝණයක අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුව මේකට සමාන කරලා ගන්න පුළුවන් කියන එකනේ. හරි. තව ජ්‍යාමිතික ප්‍රමේයක් තියෙනවා. මේක දන්නේ නැති ළමයි ඇති ලියා ගන්න. කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධි ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයකි. මොකද්ද? කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධි ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයකි. දැන් මෙතන බලන්න ඒක මම පැහැදිලි කරන්න. මෙන්න මේක කේන්ද්‍රයනේ. කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කියන්නේ මෙන්න මේ වගේ කෝණයක් මේ. කේන්ද්‍රය ආපාතනය කරලානේ තියෙන්නේ. දැන් මෙන්න මේකෙන් හැදිලා තියෙන පරිධියට ස්පර්ශ වෙලා තියෙන කෝණය මොකද්ද? මෙන්න මේකෙන් මේකනේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. මෙන්න මේකෙන් නේද මේ පරිධි ස්පර්ශ කරලා තියෙන කෝණයක් තියෙනවා නේද? අන්න මේ කෝණේ මේ දැක පරිධිය ආපාතනය කරලා නේද? මේක කේන්ද්‍රය ආපාතනය කරලා මේක පරිධිය ආපාතනය කරලා. හරිද? ඒ වගේ කෝණයක් මේකෙන් භාගයක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ පරිධිය ආපාතනය කරන කෝණය මෙන් දෙගුණයන්නේ කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. ඒකේ රිවර්ස් එක මොකද්ද? කේන්ද්‍රය ආපාතනය කරන කෝණය පරිධිය ආපාතනය කරන කෝණයෙන් භාගයයි. දෙගුණයයි. ඒක රිවර්ස් එක තමයි පරිධිය ආපාතනය කරන කෝණය කේන්ද්‍රය ආපාතනය කරන කෝණයෙන් භාගයකි. මම හිතනවා ඔය කටියන්ට ඒක තේරෙන්නේ නැති කියලා. පැටලුණා නම් ආයෙත් මම කියනවා පරිධිය ආපාතනය කරන කෝණයෙන්
දෙගුණයක් තමයි කේන්ද්‍රය ආපාතනය කරන කෝණය. හරිද? දැන් මෙතන අංශක 70යිනේ. එතකොට කේන්ද්‍රය ආපාතනය කරන කෝණය කීයද? ඒකෙන් භාගයක් වෙන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ ADB සමාන 70න් භාගය කීයද? අංශක 35යි. එතකොට අපිට එනවා ADB කෝණය අංශක 35ක් කියලා. දැන් අපේ වැඩේ වුණාද නැද්ද? අපේ වැඩේ වුණා. දැන් අපිට ලියා ගන්න පුළුවන් AEB සමානයි 70යි 35යි. 35 කීයද ළමයි? 105යි. දැක්කද ළමයි? ගාන හදලත් ඉවරයි. ජ්‍යාමිතික ගණන් නෙමෙයි ඕන ගානක් කටපාඩමින් නෙමෙයි. තර්කයෙන් හිතලා ගන්න තියෙන්නේ. හරි. මම හිතනවා ඔය කට්ටියන්ට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. thank you.